සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ dialog sim එකට කොහොමද රුපියල් 96කට GB 3.5ක් ගන්න කියලා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ dialog sim එකේ තියෙන balance එක check කරගන්න එක. මම දැන් මගේ dialog sim එකේ balance එක check කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 149.49ක් තියෙනවා. මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ SIM එකේ රුපියල් 100ක් තියෙන්න ඕන. මම ඒකයි මගේ SIM එකේ තියෙන බැලන්ස් එක පෙන්නුවේ ඔයාලට. දැන් මම ඔයාලට පෙන්වන්නම් මගේ මේ data package එක ඇක්ටිව් කරන්න කලින් මගේ dialog SIM එකේ data කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. මේ වෙනකොට මගේ dialog sim එකේ මෙගාබයිට් 6යි ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාගේ ෆෝන් එකේ dial pad එක open කරගන්න. ඊට පස්සේ dialog sim එකෙන් #678යි dial කරන්න. දැන් ඔයාලට මෙන්න මේ වගේ මෙනු එකක් බලා ගන්න පුළුවන්. ඒකේ ඔයාලට පේනවා තුන්වෙනියට තියෙනවා mobile data plans කියලා. අන්න ඒක ඔයා තෝරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. මේකෙන් ඔයා දෙවෙනියට තියෙන ඉන්ටර්නෙට් කාඩ්ස් කියන එක තෝරන්න ඕන. මේකේ අංක එක තෝරන්න ඕන ඇක්ටිවේට් ඉන්ටර්නෙට් කාඩ් කියන එක. මේ මෙනු එකේ ඔයාලට පේනවා අංක පිළිවෙලට පල්ලෙහාට පැකේජ් කීපයක් දාලා තියෙනවා. මේකේ අංක 4 තමයි ඔයා තෝරන්න ඕන. මෙතනද ඔයාලට පැකේජ් එක පිළිබඳ සම්පූර්ණ විස්තරයකුත් එක්ක ඇක්ටිවේට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා පේනවා අංක 1. මෙතනින් අංක 1 තෝරලා සෙන්ඩ් කරන්න. දැන් මෙන්න මේ වගේ pop up message එකක් ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ පැකේජ් එක ඇක්ටිව් වුණා කියලා. අපි හරියටම චෙක් කරලා බලමු පැකේජ් එක ඇක්ටිව් වෙලා message එකක් ආවද කියලා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ පල්ලෙහාන් තියෙන මැසේජ් එකෙන් මෙගාබයිට් 300ක anytime data සහ මෙගාබයිට් 3700ක පමණ night time data ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පැකේජ් එක දැන් ඇක්ටිව් වෙලා තමයි තියෙන්නේ. මාත් ඩවුන්ලෝඩින් සහ අප්ලෝඩින් වලට මේ පැකේජ් එක තමයි ගොඩක් කාලෙක ඉඳලා භාවිතා කරන්නේ. ස්ලෝ ගතියක් නම් මට නම් පෙන්වන්නේ නැහැ. ඔයත් මේ පැකේජ් එක පාවිච්චි කරලා බලන්න හොඳයිද කියලා. ගිහිල්ලා එන්නම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට බලන්න.